everyone, welcome back to my channel. This is Happy Place with Sevandi. ඉතින් බොහොම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට තුන ඔයාලා හැම දෙනාවම. ඉතින් අදත් ඔයාලගේ happiness එක වැඩි කරන්න, mental health care එක වැඩි කරන්න, ඔයාලගේ ජීවිතයට වැදගත් දෙයක් අරගෙන ආව. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා මාත් එක්ක එකතු වෙන ඔයාලා හැම දෙනාටම. ඔයාලගේ ජීවිතේ අපි හැමෝගෙම ජීවිත දිනන්න මේ කතා කරන කරුණු ගොඩාක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අද අපි බලමු මොනවාද ඔයාලා වෙනුවෙන් කතා කරන්න තියෙන්නේ කියලා. ඉතින් අපේ ජීවිතයේ තියෙන එක එක හීන හැමදාම අපි මේ හීන ගැන ගොඩක් කතා කරනවා. අපේ හීන ඉලක්ක මේ දේවල් ගැන අපි කතා කරනවා. ඉතින් මෙන්න මේ හීන ඉලක්ක ගැන ඔයා හැමදාම ජීවිතේ ගොඩක් වෙලාවට හිතනවා ඇති. ඉතින් මෙහෙම අපි ජීවිතය ගැන හිතනකොට අපි මේ අපිට කරන්න තියෙන දේවල් අපි ප්ලෑන් කරනවා. ගොඩක් වෙලාවට පොතක් අරන් ලිව්වේ නැති වුණාට අපි ඉන්න ගමන් හිතනවා මෙහෙම කරන්න ඕන, අර දේ කරන්න ඕන, මේ දේ ළඟා කරගන්න ඕන, මේ දේ ගන්න ඕන. මේ වගේ අපි හැමෝටම තියෙන එක එක දේවල් නේ ජීවිතේ. ඉතින් මෙන්න මේ දේවල් අපි කරගන්න, අපේ අරමුණු ඉෂ්ට කරගන්න, අපේ හීන ජය ගන්න අපි ගොඩාක් දේවල් කරන්න හිතනවා. හැබැයි ගොඩක් වෙලාවට මේ හිතන දේවල් වලින් ඒ කියන්නේ අපි මේ හිතන්නේ අපි ප්ලෑන් කරනවා මෙහෙම කරන්න ඕන අරම කරන්න ඕන එහෙම කියලා. හැබැයි මේ ගොඩාක් දේවල් මේ ප්ලෑන් එකට විතරක් ලිමිට් වෙලා නතර වෙනවා. අපේ හීන ගොඩාක් අපේ ප්ලෑන්ස් වලට විතරක් ලිමිට් වෙලා නතර වෙනවා. ඉතින් මං හිතුවද මේ ගැන කතා කරන්න. ඇයි මෙහෙම වෙන්නේ? මේක නවත්තන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් අපි බලමු අංක 1ටම මොකද්ද මේකට ප්‍රධාන හේතුව කියලා. ඔව් අපි හැමෝගෙම ජීවිතේ අපිට තියෙනවා එක එක දේවල් කරන්න ඕන ප්ලෑන්ස්. හැබැයි මේ ප්ලෑන්ස් අපි සමහරක් වෙලාවට කොලයක් අරන් ලිව්වේ නැති වුණත් අපි හිතින් ගොඩාක් දේවල් ප්ලෑන් කරනවා. ඉතින් මෙන්න මේක අපේ ජීවිතේ හීන ප්ලෑන් එකකටම සීමා වෙන්න ප්‍රධානම හේතුවක්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයා හිතනවා මෙහෙම කරන්න ඕන, මේක කරන්න ඕන, අරක කරන්න ඕන, මට මේකත් පුළුවන්, මේකත් කරන්න ඕන. ඔන්න ඔය වගේ අපිට ගොඩාක් හීන තියෙනවා එකම මොහොතක, එකම කාල සීමාවක. ඉතින් මෙහෙම වුණාම අර ඔයාලා අහලා ඇති දොඩම් ගොඩ බදාගත්තා වගේ කියලා. ඒ පැත්තෙන් එකක් වැටෙනවා, ඒක අල්ලන්න හදනකොට අර පැත්ත එක වැටෙනවා. මෙන්න මේ වගේ අපේ හීනත් අපි ගොඩාක් එක සැරේ හිතනවා මෙහෙම කියලා කරන්න ඕන දේවල් ගොඩාක් අපි එක සැරේ හිතනවා. ඉතින් මේ හිතන ගොඩවල් වැඩි නිසා අපිට ඇත්තටම එකක්වත් හරියට කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා ඔයාට හීනයක් තියෙනවා නම් ඔයා එක සුවිශේෂී එක හීනයක් හදාගන්න. ඒ කියන්නේ හීන එකක් දෙකක් තුනක් වෙන්න පුළුවන්. නමුත් ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් කාල සීමාවක් තුළදී අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවනේ. එතකොට ඔයා ගොඩාක් දේවල් පටලව ගත්තොත් ඔයාගේ ජීවිතේ දිනන්න කියලා ඔයාට එකක්වත් හරියට කරගන්න බැරි වෙනවා. ඉතින් අංක 1ටම ඔන්න ඕක තමයි ප්‍රධාන හේතුව. ඔයාගේ හීන ගොඩක් වැඩි. ඔයාට ප්‍රයොරිටි එකක් දීලා එකක් ඒ කියන්නේ ඔයාට හරියට ප්‍රමුඛත්වයක් දීලා එකක් වෙන් කරගන්න බැරි කම නිසා ඔයා ගොඩාක් දේවල් ඔයාගේ ජීවිතේ කරන්න පටලව ගැනීම නිසා ඔයාට එකක්වත් හරියට කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඔයාගේ හීනේ ප්ලෑන් එකකට විතරක් සීමා වෙන්න මේ දේ ගොඩක් හේතු වෙන්න පුළුවන්. හොඳයි. අපි බලමු ඊළඟට බලපාන හේතුව මොකක්ද කියලා. අංක 2 විදිහට මට ගොඩාක් වෙලාවට අපිට තියෙනවා සමහර දේවල් ගැන පැෂන් එකක්. ඒ කියන්නේ ආසාවක්. ඒක ලොකුම ඒ කියන්නේ අපේ ඩිසයර් එකක්. අපි මෙහෙම වෙන්න ඕනේ කියලා ලොකු හැඟීමක් අපි ගැන අපිට තියෙනවා ජීවිතේ. අන්න ඒ වගේ වාට ලොකු හැඟීමක් නැත්තම් ඔය කියන දේ කරන්න ඒ කියන්නේ ඔයා අම්මා කියන නිසා, තාත්තා කියන නිසා, නෝනා කියන නිසා, මහත්තයා කියන නිසා, يعني කවුරු හරි කෙනෙක්ගේ කීම මත නම් ඔයා මේ දේවල් කරන්නේ. අන්න ඒකත් බලපානවා ඔයාගේ ජීවිතේ ඒ හීන කරා ඒක සාර්ථක කරගන්න බැරි වෙන්නේ, ඉටු කරගන්න බැරි වෙන්නේ. කියන්නේ තව කෙනෙක්ගේ බලපෑම මත නම් ඔයා මේක කරන්නේ. අර ලොකු හැඟීමක් නැහැ ඔයාට ඒ වැඩේ ගැන. ලොකු ගැම්මක් අර අපි කියන්නේ බොක්කෙම්ම කරනවා කියලා අන්න ඒ වගේ දෙයක් නැහැ ඔයාට මේ හීනය ගැන. කියනවා මේක
ඔයාගේ පැෂන් එකක් නෙමෙයි. එහෙම නොවන තාක්කල් ඔයාට යමක් ඉෂ්ට කරගන්න, ජය ගන්න තියෙන මේ තියෙන හැකියාව අඩුයි. ඉතින් ඒක නිසා ඔයාට මොකක් හරි දෙයක් කරන්න අවශ්‍යයි නම් ඔයා ඒක ඔයාගේ පැෂන් එකක් කරගන්න. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ ලොකු ආසාවක් කරගන්න. අපිට මේක ඕන දෙයකට සම්බන්ධ කරගන්න පුළුවන් ඔයාගේ ජීවිතේ ඕන හීනයක් වෙනුවෙන් ඔයාට ඒක ඔයා ඒ දේ පැෂන් එකක් කරගන්න. එතකොට ඔයාට ඒක ඒ කියන්නේ ඔයාගේ හද පත්ලෙන්මයි මේ ආසාව වෙන්නේ මේ දේ කරගන්න ඕනේ කියලා. ඉතින් ඒකත් එක්කලා ඔයාගේ බ්‍රේන් එකත් ඔයාට උදව් කරනවා, ඔයාගේ මයින්ඩ් එකත් ඔයාට උදව් කරනවා, අවශ්‍ය වටපිටාවය සකස් කරලා දෙනවා. හැබැයි ඔයාට මේ දේ කරන්න ලොකු ආසාවක් කැමැත්තක් නැත්නම් ඔන්න අතනදී ඔයාගේ හීනය ප්ලෑන් එකකට විතරක් සීමා වෙන්න පුළුවන්. ඊළඟට මම හිතුවා කතා කරන්න මම හිතනවා දැන් ගොඩක් වෙලාවට අපි පුරුදු වෙච්ච ජීවන රටාවක් තියෙනවනේ. ඒ කියන්නේ ඔබ ජීවත් වෙන්න කැමති විදිහක් මම ජීවත් වෙන්න කැමති විදිහකට තමයි අපි අපේ ජීවිතේ ගලාගෙන යන්නේ. හැබැයි මේ අලුත් අරමුණක් අපි අලුත් හීනයක් වෙනුවෙන් අපි මහන්සි වෙනකොට අර සුපුරුදු ජීවන රටාවෙන් අපිට ටිකක් මිදෙන්න සිද්ධ වෙනවා. සමහරක් වෙලාවට අපේ වේලාව, නිින්ද, අපේ සමහරක් විට අපේ සෝෂල් මීඩියා පාවිච්චි කරන වෙලාව, ටීවී බලන වෙලාව, මේ වගේ ගොඩක් දේවල් වලට කැප කරන්න සිද්ධ වෙන්න පුළුවන්. පවුලයත් එක්ක ඉන්න වෙලාව මේ වගේ ගොඩක් දේවල් කැප කරන්න සිද්ධ වෙනවා කියලා ඔයාට දැනෙනකොට ඒ කියන්නේ ඔයාගේ කම්ෆර්ට් සෝන් එකෙන් ඔයාට ඔයා වෙනස් වෙන්න, ඔයා කම්ෆර්ට් සෝන් එකෙන් මිදෙන්න වෙනවා කියලා දැනෙනකොට ඔයා මොකද කරන්නේ? ඒ වෙනසට ඔයාගේ බ්‍රේන් එකත් අකමැති. මම ඊට කලිනුත් මේ ගැන කතා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේක නිසා ඔයාට ඒ දේ කරන්න අවශ්‍ය පසුබිම හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා දැන් හැමතිස්සෙම කල්පනා කරනවා අයියෝ මට නිදා ගන්න වෙලාව මදි වේවි. එතකොට මට කට්ටියත් එක්ක කතා බහ කරන්න වෙලාව නැති වේවි. මට දැන් අපි හිතමු එක්සෑම් එකක් කියලා. ඒකට ඒ එක්සෑම් එක කරන්න ගන්න ඔයා ආසාවෙන් මොකක් හරි දෙයකට. හැබැයි ඔයා කල්පනා කරනවා ආපහු මේක කරන්න ගත්තොත් මට ගොඩක් මහන්සි වෙන්න වෙනවා, නිදි මරන්න වෙනවා. ඉතින් මෙන්න මේ වගේ සුපුරුදු ජීවන රටාවෙන් ඔයා මිදෙන්න තියෙන අකමැතිකම නිසා ඔයාගේ හීනය ප්ලෑන් එකටම විතරක් සීමා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාට දෙයක් ජය ගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ඔයාගේ කම්ෆර්ට් සෝන් එකෙන් නම් ඔයාට මිදෙන්නම වෙනවා. හැබැයි කම්ෆර්ට් සෝන් එකෙන් මිදිලා ඒ අලුත් පුරුද්දට, ඒ අලුත් එකතු වෙච්ච ජීවන රටාවටත් සතුටින් මුහුණ දෙන්න හැටි මේ channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් දිගටම ඔයාට දැනගන්න පුළුවන්. මොකද අපි mental health caring ගැන විශේෂයෙන්ම කතා කරන නිසා. ඉතින් Happy Place YouTube channel එකත් එක්ක එකතු වුණොත් ඔයාට ඒ දේවලුත් දැනගන්න පුළුවන් කියලා මම නැවත වතාවක් ඔන්න මතක් කරනවා. එහෙම තමා අපේ තියෙන මේ හීන වලට යන්න අපි ලොකු කැපකිරීම කරන්න සිද්ධ වෙනවා සමහරක් වෙලාවට ඒ හීන ජය ගන්න. ඉතින් අපි සමහරක් දේවල් කැප කරන්න තියෙන අකමැතිකම නිසා අර කම්ෆර්ට් සෝන් එකෙන් මිදෙන්න අකමැති වගේම අපි යමක් අපේ ජීවිතේ කැප කරන්න අපේ කාලය, ධනය, ශ්‍රමය මෙන්න මේ වගේ දේවල් කැප කරන්න තියෙන අකමැත්ත නිසා අපිට අපේ ජීවිතේ හීන කරා යන ගමන ප්ලෑන් එකකට විතරක් සීමා වෙනවා වෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි ගොඩක් වෙලාවට මටත් මේ දේ වෙලා තියෙනවා. ඒක නිසා මට අත්දැකීමෙන්ම කියන්න පුළුවන්. අපි හරියටම කරන්න, හොඳම දේ කරන්න, හොඳම වෙලාව වෙනකන් මෙන්න මේ වගේ අපි අපේ හීනය වෙනුවෙන් වැඩ කරන්න තියෙන දේ කල් දානවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳම වෙලාව වෙනකන් ඉන්නවා මේ දේ කරන්න, ඔක්කොම ටික දේවල් ලැබෙනකන් ඉන්නවා මේ හීන ජය ගන්න. හොඳම උදාහරණයක් ගන්නම් ඔබට පැහැදිලි වෙන්න. මම මගේ YouTube channel එකක් ආරම්භ කරේ ඇත්තටම මීට අවුරුදු 5කට විතර කලින්. ඒ කියන්නේ කොරෝනා පීරියඩ් එකේදී. කොරෝනා කාලෙ සීමේ අපිට ටිකක් වැඩි කාලයක් ඉන්න ලැබුණා නිදහසේ. ඉතින් ඒකත් එක්කලා මම ඒ කාලේ ඇත්තටම O level science class එකක් කරගෙන ගියා. ඉතින් ඒ class එකේ උගන්වන දේවල් වලට මම වීඩියෝස් හැදුවා. ඊට පස්සේ මම කල්පනා කරා ඒ වීඩියෝස් YouTube හරහා දැම්මොත් තව ළමයෙක්ට ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා මම මගේ SL Mouse Project කියලා YouTube channel එකක් ආරම්භ කරලා ඒක මගේ බබාගේ activities මොලේ සංවර්ධනය වෙන දේවල් සහ අර O level ළමයින්ට උගන්වපු පාඩම් එකතු කරලා මේ channel එක මම කරගෙන ගියා. ඔබ සමහරක් විට ඔබට හිතා ගන්නත් බැරි වෙන්නේ නැති, ඒ කියන්නේ හිතා ගන්නත් බැරි වේවි. මම මේ ශනිකව හිතලා කරපු දෙයක් ඒක. ඉතින් මට ඒකේ ගොඩාක් views ඇවිල්ලා, ඒ කියන්නේ දැන් සාමාන්‍ය channel එකක් පටන් අරගෙන
අපි හිතනවට වඩා 15,000 18,000 මෙන්න මේ වගේ views ඇවිල්ලා මම මේ නිකම්ම හිතලා මේ කොරෝනා පීරියඩ් එකේ පටන් ගත්ත දේ මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් මම දන්නවා මගේ ගැන්වීම් සාර්ථකයි කියලා ඉතින් මම පන්ති කරන නිසා ඉතින් මේ කාලයේදී එතකොට මට මේ ලැබිච්ච දේවල් එක්කලා ඊට පස්සේ කොරෝනා අවසන් වෙනකොට මට කාලය මදි වුණා. මම නැවත රැකියාවට යන්න පටන් ගත්තට පස්සේ සහ පෞද්ගලික හේතු කිහිපයක් මත මා channel එක අර කොච්චර ධනාත්මක ප්‍රතිචාර ලැබුණත් මට ඉදිරියට කරගෙන යන්න හම්බුනේ නැහැ. ඉතින් එතනදී ඔය කියන මං ඉස්සෙල්ලා කියපු හේතු කීපයක්ම හරිම හොඳම වෙලා වෙනකන් අර හරිම දේ කරන්න මම හැමතිස්සෙම කල් දැම්මා. ඉතින් ඊට පස්සේ මේ channel එක අවුරුදු 5කට පස්සේ මම නැවත පටන් ගත්තේ. ඇත්තටම මමත් හොඳම වෙලාව, හොඳම දේවල් ඔක්කොම ටික හරියනකම් quality product එකක් එළියට දාන්න ඕනේ කියන හැඟීමෙන් මම හැමතිස්සෙම කල් දැම්මා. පස්සේ මම මා විසින්ම හදාගත්තා වූ තීරණයක් මත මේ channel එක නෑ මම කරනවාමයි කියලා මගේ මහත්තයයි වගේ හස්බන්ඩ් මට ගොඩාක් මොටිවේට් කරා මාව නෑවා පටන් ගන්න කියන එක හැමතිස්සෙම මට කොවා පටන් ගන්නද කියලා මොකද එයා දන්නවා ඒක මට හොඳට කරන්න පුළුවන් දෙයක්. ඉතින් මෙන්න මේ දේවල් නිසා බාහිරින් ලැබුණු ධනාත්මක තල්ලුව නිසා සහ මා තුළ තිබුණා වූ පැෂන් එක නිසා මම නැවත YouTube channel එක පටන් ගත්තා. ඉතින් මට යම්කිසි කැපකිරීමක් මගේ ජීවිතේ channel එක නිසා කරන්න සිද්ධ වෙනවා. නමුත් මෙතනදී මගේ අවශ්‍යතාවයේ ආසාව වැඩි නිසා මම මේ දේ කරන්න ඒ කැපකිරීම වලට මම සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මං කියන්නේ එකයි අපි දෙයක් හරියටම කරන්න. ඒ කියන්නේ අවශ්‍ය ඔක්කොම දේවල් ලැබෙනකම් බලාගෙන හිටියොත් කවදාවත් අපේ ජීවිතේ ඒ දේ සාර්ථක කරගන්න වෙන්නේ නැහැ. ඔක්කොම දේවල් හරියට හොඳම වෙලාව සමහරකට අපි නැක්කත් කේන්දර මෙන්න මේ වගේ දේවල් නිසා අපේ වැඩ කල් දානවා. එතකොට ඒකෙනුත් වෙන්නේ අපේ හීන plan එකකට විතරක් සීමා වෙන එක. ඉස්සෙල්ලා කිව්වා වගේම ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම ඔයාලගේ ජීවිතයේ මේ හීන plan එකකටම සීමා වෙන තව හේතුවක් තමයි ඔයාලට ගොඩාක් වෙලාවට අපිට වැඩ කල් දාන එක සහ අපිට තියෙනවා අපි හැමතිස්සෙම හිතනවා පස්සේ කරනවා මට දැන් මහන්සි අවුවයි වැස්සයි අද ගොඩක් මහන්සි වුණා. ඒක නිසා හෙට ඉඳන් පටන් ගන්නවා. මෙන්න මේ වගේ අර අපි තුල තිබෙනා වූ කම්මැලිකම සහ මේ වැඩ කල් දෙමින් procrastination කියන සහ අපේ අර තියෙන උවමනාවක් නැති ගතිය laziness එක මෙන්න මේ වගේ දේවල් නිසා අපි අපේ හීන ජය ගන්න දවසින් දවස කල් යනවා වෙන්න පුළුවන්. ඉතින් මේකත් අපේ හීන plan එකකට විතරක් සීමා කරන්න හේතු වෙනවා. ඒ වගේම මේවෙන් මිදෙන්නේ කොහොමද කියලා මම ඉදිරි වීඩියෝ වලදී ඔයාලට අනිවාර්යයෙන්ම share කරනවා. ඔයාලට පුළුවන් අපිත් එක්ක දිගටම subscribe කරලා රැඳිලා ඉන්න. අපි දැන් මේ plan කරනවා කිව්වට අපි හරියට plan කරන්නේ නැති එකත් මේ අපේ හීන ජය ගන්න බැරි වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් හිතන්නේ මෙහෙම කරනවා කියලා සමහරකට හිත වෙනකොට අපිට ඕක මතකත් නැහැ. ඇත්තටම plan එකක් හදනවා නම් goal setting කියලා කියන්නේ ලොකු පාඩමක් ඇත්තටම. ඉතින් ඒක හරි ක්‍රමයකට කරන්න ඕන දෙයක්. ඔබට පුළුවන් නම් වෘත්තීය උපදෙස් ඒ සම්බන්ධ පොඩක් අධ්‍යයනය කරලා වගේ goal එක හදාගන්න. ඒ කියන්නේ goal එකක් වුණාම ඒක smart වෙන්න ඕන. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ගෝල් එකක්. ඒ කියන්නේ ඔයාගේ ගෝල් එක හරි සුවිශේෂී වෙන්න ඕනේ. ඒකට කාල සීමාවක් තියෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. මෙන්න මේ වගේ ලක්ෂණ කීපයක් තියෙනවා. ස්මාර්ට් කියලා කියන්නේ අන්නේ ඔය කියන ලක්ෂණ ටික. ඉතින් මේ දේවල් ඇතුළත් වෙච්ච ගෝල් එකක් වෙන්න ඕනේ ඔයාගේ හීනේ. කියන්නේ කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. මේ කාල සීමාව තුළදී ඔයාට ඒක කරන්න මෙන්න මේ කාලේදී කරනවා කියලා හරියටම ප්‍රමාණාත්මකව ඔයාට ඒක මෙෂර් කරලා කියන්න පුළුවන් දෙයක් වෙන්න ඕන. ඉතින් මම අවුරුදු 10කින් මට මෙන්න මේ වගේ මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගෙන මම ඉන්නවා. අන්න ඒ වගේ මේ ගණන් කාල සීමාවල් හරියටම කියන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ ඔයාගේ හීනේ ස්මාර්ට් වෙන්නත් ඕනේ සහ ඒකට step by step plan එකක් ඔයා හදන්න ඕන. මේ plan එක හදාගත්තේ නැත්නම් ඔයාට
අරවා හිතින් විතරක් ඔය ප්ලෑන්ස් ගැන හිතා හිටියොත් ඉතින් ඔයාට පහුවෙන්ද වෙනකොට අමතක වෙන්නත් පුළුවන්. ටික කාලයක් යනකොට ඔයාට මුලින් හිතපු දේවල් අමතක වෙන්න පුළුවන්. මේක නිසා ඔයාගේ හීනේ ප්ලෑන් එකකට විතරක් සීමා වෙනවා. මෙතනදී ප්ලෑන් එක කියලා කියනවා කොලයක් අරගෙන ස්ටෙප් බයි ස්ටෙප් මොකක්ද ඔයාට කරන්න තියෙන්නේ කියලා ඔයාට ලියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයා ප්ලෑන් කරොත් දින වකවානු සහිතව මේ දවසට මේ දේ කරනවා මේ දවසට මේ දේ කරනවා කියලා ස්ටෙප් බයි ස්ටෙප් ඔයා මේවට ටයිම් දාලා ඇඩ් කරලා ලොකු ප්ලෑන් එකක් හදාගත්තොත් නම් අනිවාර්යයෙන්ම ඔයා එක ජය ගන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මම අද කතා කරේ ඔයාගේ ජීවිතේ ජය ගන්නවාගේ හීන. අපි හැමෝටම තියෙන හීන ගොඩක් වෙලාවට ප්ලෑන් එකකට විතරක් සීමා වෙලා නතර වෙන්නේ නැතිව අපිට ඉදිරියට එක සාර්ථකව ජය ගන්න දිනන්න අපිට ඇති වෙන බාධා ගැන. ඉතින් මෙන්න මේ බාධා මග අරගෙන මේවා හඳුනාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේවා මිදිලා මේවා මග ඇරලා ඔයාගේ හීන ජය ගන්න. ඉතින් හීන ජය ගන්න ඔයාට අනිවාර්යයෙන්ම හැපි ප්ලේස් එකක තුලා හිටියොත් සතුටින් හීන ජය ගන්න අපි උදව් කරනවා. ඉතින් හැපි ප්ලේස් එකල දිගින් දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මම සෙවන්ති පෙරේරා මනෝවිද්‍යා පුහුණු උපදේශිකා ගිහින් එන්නම් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. හීන ජයගෙන අපේ ජීවිතේ ලස්සන කරගන්න අපි හැමෝටම පුළුවන් වෙන දවසක් බොහොම ඉක්මනින් උදා වෙනවා කියලා ප්‍රාර්ථනාවත් සමග මම ගිහින් එන්නම්. සුබ දවසක්. අයිබෝවන්.